February 6th වල ඉඳලා අපි ස්ටාර්ට් කරනවා logic gates. එතකොට කිරිබත්ගොඩ physical class එකට parallel විදියට online class එකෙත් logic gates start වෙනවා. දැන් online class එක පුතේ start කරේ අපි පහුවෙලා. ඒ වගේම ඉතින් විවිධ බාධකයකට ඇති වුණා. කොහොම වුණත් මම තීරණය කරා මේ physical class එකත් එක්ක parallel විදියට මේ වෙලාවේ online class එක ගන්න. එතකොට 4th unit එක start වෙනවා February 6th logic gates. අර බොහොම වැදගත් පාඩමක්. හැබැයි දැන් ඒ අතරතුර මෙහෙම ප්‍රශ්නයක් හිටිනවනේ. online class එකට සම්බන්ධ වුණු ළමයින්ට first 3 units complete වෙලා නැහැ. number system අපි තාම කළේ නැහැ. first 2 units වල කොටසක් කරලා තියෙනවා, තව කොටසක් කරන්න තියෙනවා. ඒක මේ විදියටයි complete වෙන්නේ. ඔයා February වලට join වෙලා live class එකේ logic gates ටික කරගෙන යන ගමන් අර දැනට කරලා තියෙන lessons ටිකත් මම ආපහු සැරයක් දාන ගමන්ම ඉතුරු ටික complete කරගෙන යනවා. ඒවා recorded classes හැටියට තමයි arrange වෙන්නේ. හරි? එතකොට February March end එකට වෙනකොට logic gates complete වෙනවා. මාස දෙකක කාලයක් ඕන වෙනවා මේ පාඩමට. මේක ඇවිල්ලා කලින් තියෙන පාඩම් තුන. එහෙම නැත්නම් first 3 units වගේ නෙවෙයි. ඊට වඩා effective. ඒ වගේම ඊට වඩා complex. exam එකට වැඩියෙන් ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන අර පළවෙනි පාඩම් තුනට වඩා සංකීර්ණ දේවල් වලින් හැදුණු පාඩමක්. අර ලකුණු වලිනුත් වැඩි effectiveness එකක් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම second paper එකේ essay type question එකක් එනවා 7.5 out of 100. ඊළඟට structured එකට එනවා. සමහර අවුරුදු තියෙනවා ආවේ නැති එක. structured කියන්නේ compulsory part එක. ඒකේ සමහර අවුරුදු වල ලකුණු 2.5 විතර කොටසක්. ඒ වගේම first paper එකේ ප්‍රශ්න 2ක් 3ක් ඒ වගේ එකතු වෙනවා. ඒතර ඔක්කොම ගත්තාම 10 to 12.5 මෙන්න මේ වගේ variation එකක් තමයි past papers වල තියෙන්නේ. ඒ කියන්නේ out of 100 CA. ඒක ලොකු amount එකක්. 10 out of 100 කියන්නේ ලොකු amount එකක්. ඒ වගේම ඒක 12.5 වෙනකන් එනවා. හරි. එතකොට මේ සමහර අවුරුදු වලදී මේ ප්‍රශ්නය අමාරුම ප්‍රශ්නයක් බවට පත් වුණු අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් logic gates වල ගොඩක් දේවල් තිබුණාට ආරම්භයේට කිසිම knowledge එකක් ඕනේ නැහැ. මේ class එකේ ඔයා AND gate එක, OR gate එක, NOT gate එකේ basic දේවල් කිසිම දෙයක් දන්නේ නැති තරමට හොඳයි. Then you can join to the class in free mind. අර නිදහස් මනසකින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. free mind එක හොඳයි. O level කාලේ සමහර ළමයි ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙනගත්ත දේවල් වල සමහරු දැන් ඒවැ යම් අඩුපාඩුකම් තියෙනවා නම් නැත්නම් ඒවැ ඒ ඉගෙනගත්ත විදියට ඒ බලපු විදියට නෙමෙයි මෙතනදී බලන්න තියෙන්නේ. මොකද මෙතන ස්කෝප් එක ගොඩක් ලොකු ස්කෝප් එකක් තිබුණාට මතක තියාගන්න මේ ක්ලාස් එකේදී බේසික් ගේට්ස් වත් දැනගෙන එන්න ඕන නැහැ. හරි? හැබැයි අවශ්‍ය වෙන්නේ පාඩම් ටික ඔක්කොම පිළිවෙලකට කවර් වෙන එක. හරි. ඒතර ඔන්ලයින් ක්ලාස් එක වෙබ්සයිට් එක හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකට රෙජිස්ටර් වෙන එක, ඒ වගේම February month එකට enroll වෙන විදිය වීඩියෝස් කීපයක තියෙනවා ඒ විස්තර. වෙබ්සයිට් එකට ගියාමත් ඒ විස්තර බලන්න පුළුවන්. කොහොම වුණත් ඒව ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට WhatsApp message එකක් එවන්න පුළුවන්කම තියෙනවා. එතකොට වෙබ්සයිට් එකට join වුණත් මට WhatsApp message එකක් දාන්න ඕන ඒ අදාළ payment slip එකත් එක්ක. එතකොට monthly class fee එක 3000 rupees වෙනවා. අර logic gates tute එක speed post එක හරහා ලැබෙන්න සලස්වනවා. ඒ වගේම logic gates tute එකත් එක්කම number system tute එකත් ලැබෙන්න සලස්වනවා. ඒක ලැබුණ නැති දරුවෙකුට ඒ සම්බන්ධතාවය සඳහා තමයි අර WhatsApp message එකක් එවන්න කියලා කිව්වේ. ඒතර first 3 units වල තියෙන tutes ලැබෙන්න සලස්වනවා මේ February month එකේ March කියන මේ මාස දෙකේදී. ඒක නිසා ඒ සම්බන්ධතාවය කොහොමත් WhatsApp හරහා තියෙනවා. වෙනම online group එකක් තියෙනවා. ඒ group එකට join කරන්න පුළුවන්. නමුත් website එක හරහා තමයි register වෙලා enroll වෙන්න ඕන වෙන්නේ. ඒවා ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ WhatsApp message එකක් දාන්න. හරි එහෙනම් අපි February මාසේ 6 වෙනිදා ඉඳලා online class එකේ කෙලින්ම 4th unit එකෙන්ම start වෙනවා. එතකොට අලුතෙන් join වෙන ළමයෙකුටත් first 3 units cover කරගන්න අවස්ථාවක් උදා වෙනවා.